මම ඉතාම කනගාටු ප්‍රකාශ කරනවා මම සැනීන්සේන්ගේ කරියක එන්ඩ් කරන්න පුළුවන් තරම් ඒ තරම් තද රැප් එකක් ගහයි කියලා බලාපොරොත්තු වෙච්ච කට්ටියට සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරනවා. ඉතාම කනගාටුයි. ඔක තමයි විස්තරේ. හරි. අවස්ථාව තියෙනවා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න. අහන්න. අවස්ථාව තියෙනවා. රත්නශ්‍රී විද්‍යාසිංහ ගීතර මෙච්චලා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අවුල්වල තියෙන කියන්නේ ඒකයි සීන් එක. ඒ කියන්නේ ඇත්තටම මේක ඇවිල්ලා මේ රැප් සිංහල රැප් හાર્ඩ්කෝර් ෆෑන්ස්ලා සහ බොක්කෙන් සිංහල රැප් කරන රැපර්ස්ලගේ පට්ට වින් එකක්. ඒකයි සීන් එක. ඒකයි. ඔව් ප්‍රශ්න තියෙනවා නේද? කවුරුනික පාර්ට් 2 කවද්ද දෙන්නේ? මේ අවුරුද්ද දෙන්න. ජයම වේවා. මොකද වෙන්නේ මේ දවස්වල ෆුල් භීෂණේ. කයිසර බැන්නේ ඇයි? කයිසර බැන්නේ ඊටාම පර්සනල් හේතුවකින්ද කයිසර බැන්නේ. මං හිතනවා හැබැයි මම ඒකේ හින්ට් එකක් පොඩි දීලා තියෙනවා මොකද්ද සීන් එක කියලා. ඒක ලිරික්ස් ටික පොඩ්ඩක් බැලුවා නම් තේරෙයි. මං කැමති නෑ ඒක මේ ප්‍රසිද්ධිය මේ පබ්ලික්ලි මං ඒක කියලා එහෙම ඒ ආටිස්ට් ඩැමේජ් කරන මං කැමති නෑ. හැබැයි ඊටාම පර්සනල් මං ඒක කියන්නේ සෙල්ලමේ සීමාව පණී කොටි වලිගින් අල්ලගනි කියලා කියන්නේ. ඒකයි කියන්නේ ලිමිට් එක පොඩ්ඩක් පයින් තරම් එකක්. හැබැයි ඔයාලට මම හින්ට් එකක් ගාලා තියෙනවා. ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොනවා ගැනද මං කතා කරලා තියෙන්නේ කියලා. හර්ෂ රොද්දිකෝ ලීක් වෙච්ච ඒවා අහන්න ආසද ඒ කාලේ? දාන්න බාන්න අහන්න. සමාජ ගහන්න කවදද? අපි සමාජ ගාමු තව මාස දෙක තුනක් ඇතුළත ගහමු අනිවාර්යෙන්ම. වීසෙක් කරප් එකක් දෙන්න. ඇත්තරම නැහැ මේ කෙනෙක් අහලා තියෙනවා කරියර් ඩිස්ට්‍රොයි කරන්න අදහසක් තියෙනවා දිලා ඩිස්සෙන් කියලා. බැරි නැහැ. හැබැයි මම ඇත්තරම මට එහෙම අදහසක් නැහැ. මොකද මේ මම ඒ තරම් අමානුෂික නැහැ. බලමු අපි නේ ලිමිට්ස් එක තමයි ඉතින් එයා ඒ රැප එන සීමාවත් එක්ක තමයි මම තීරණය කරන්නේ ඒකනේ. මට එහෙම අදහසක් නැහැ. මට එහෙම කරන්න බැරි කමකුත් නැහැ. මට එහෙම අදහසක් නැහැ මට එහෙම කරන්න. How do you manage to create such perfect lyrics in such a short time, bro? Practice, bro. Practice makes it perfect. That's why. ඒක ප්‍රැක්ටිස් කරන්න. මම මේ රැප් කරන අඩේට කියන්නේ ප්‍රැක්ටිස් කරන්න. ඔයා සීන් එකේ ඉන්න. එච්චරයි වෙන්න ඕනේ. දසුන් තාරක ලියනගේ සහෝදරියගේ බාර් එකද? ඊට කලින් එක. Oh my god. පොප්සි කියලා කියන්නේ මම මේකත් කියන්න නෙමෙයි හිටියේ. ඒ කියන්නේ මේ අතරලා දාලා තිබිච්ච එකක්. මම ඒ ටොක්සික් රැප් එකේ පොප්සි කියලා මෙන්ෂන් කරනව නේද? ඒ පොප්සි කියලා මම මෙන්ෂන් කරන්නේ කරන්න දෙයක් නෑ. දැන් මෙතන මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන හින්දා මට මේක කියන්න වෙනවා. හරිද? මම මේක මට එහෙම එලියට දාන්න ඕනේ නෑ. හැබැයි මම එතන ඩිස් කරන්නේ ඩ්‍රොප්සි කියලා
මාත ෆීචරින් කරපු ආටිස්ට් කෙනෙක් හිටියා ඩ්‍රොප්සි. එයත් එක්ක සිදුවෙච්ච පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් හින්දා තමයි මම එතනදී යාගේ නම දැම්මා දාලි වලලා. ඊට පස්සේ මට නෑ හිතුණා මම ඇත්ත කැල්ල කියන්නේ. මට හිතුණා ආයිත් නිකන් ඒ බොරුවට නිකන් ඕනේ නෑ එහෙම කරන්න කියලා. මම ඒක තමයි නම වෙනස් කළේ ඩ්‍රොප්සි කියන එක තමයි මම වෙනස් කළේ. ඒ විදිහට නැත්තම් ඒක මේ අප්සිට දාලා ඒක ඔයගොල්ලෝ පටලවලි වෙලා මේ ලොකු විනාශයක් කරලා තින්නේ. ඒක එහෙම සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම දන්නේ නැත්තම් ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න. ආලුලේතර ඒක විසඳ ගන්න නැත්තම් ඒ විදිහට නිකන් false accusations කරන්න එපා මිනිස්සුන්ට මේ හරියටම දෙයක් දන්නේ නැතුව. මොකද මේ මිනිස්සෙගේ කරි එකක් නෙමෙයි නේ. ඒ කියන්නේ කරි එකක් කියලා කියන්නේ වෘත්තිය. ඒතකොට ඒගොල්ලෝ හම්බ කරන් කන දේ මේකනේ. ඒතකොට කාට හරි ආටිස්ට් කෙනෙක්ට ඒ විදිහට එහෙම කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ෆෑන්ස්ලා පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. සෙල්ලමක් නෙමෙයි මේක කියලා. මුළු කල්ලියම බස්සන්න සමාජයට එච්චර වෙන්න ඕනේ කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම කල්ලියම බස්සනවා සමාජයට. 44 කල්ලිය නැතුව සමාජෙ නැහැ. ඔව් අන්න ඒක තමයි මම දැක්ක මේ තව ගෑනු ළමෙක් එහෙම පොප්සි කියලා එහෙම කවුරු හරි තව කොල්ලෙක් මොකක් හරි එකක් දාලා එහෙම පටලගෙන ඔන්න මම විසඳුවා ඒක. පොප්සි කියලා කියන්නේ ඩ්‍රොප්සි සෝරි ඩ්‍රොප්සි කරන්න දෙයක් නැහැ. මෙතන මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ඉඳ මට ඒක කියන්න දෙනවා. කරන්න දෙයක් නැහැ. අයි අපේ තාත්තත් රැප් අහනවා දැන් කියලා දාලා තියෙනවා එක්කෙනෙක්. හරිද? අන්න ඒක තමයි මම මෙන්න මේ පැහැදිලි කිරීම කරන්න විශේෂම හේතුව ඒක තමයි. ඒ කියන්නේ මේ ඩිස් රැප් කියලා කියන්නේ සම්පූර්ණ රැප් නෙමෙයි. ඩිස් රැප් කියලා කියන්නේ අර ඒ කාලේ තිබ්බනේ වාද බයිලා ඒ වැඩිහිටි කට්ටියට ඒ විදිහට කොහොම මම හිතන්නේ ඒක දැනුවත් ඒ ගැන. ඒ කියන්නේ වාද බයිලා සහ හිටිවන කවි වගේ තිබ්බනේ. අර ඒ වෑදී අර දෙන්නෙක් ඒ විදිහට කම්පිටිෂන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ දෙන්නෙක් ලිරිකල් කම්බැට් එකක් කියන්නේ. ඒ කියන්නේ වචන වලින් වචන හුවමාරුවක් කියන්නේ. අන්න ඒකම තමයි මේ ඩිස්ට්‍රැප් කියලා කියන්නේ. ඩිස්ට්‍රැප් කියන කැටගරි එක ඇතුළේදීත් වෙන්නේ ඒක තමයි. ඒ වාද බයිලා සහ හිටිවන කවි වල වගේ වචන වලින් ප්‍රශ්නයක් විසඳ ගන්න එකක් තමයි වෙන්නේ. ඒ හින්දා ඇත්තටම මේ ඒ කට්ටිය ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. මේක මේ රැප් කියලා කියන්නේ ඒ කුණාරපෙන් බැනගන්න එකක් නෙමෙයි. මේ ඩිස්ට්‍රැප් කියන කැටගරි එක තුල තමයි ඔය දේවල් තියෙන්නේ. නැත්තම් රැප් කියලා කියන්නේ වෙන දෙයක්. රැප් කියලා කියන්නේ ඒකේ ලොකු කොටස. 32ක් හොයපන් දත් දෙන ලේනෝ කියන්නේ ඒ මම මගේ උසේන් බෝල්ට් එකේ රැප් එක සම්පූර්ණයෙන්ම LMG ටාගට් කරලා තියෙන වෙන කවුරුත් නැහැ. සම්පූර්ණයෙන්ම LMG තමයි ටාගට් කරලාම ලිව්වේ. ඇයි බෙහෙත් එකේ මෙකා එක්ක පෙලිසිය කියන්න නැග්ගේ නැත්තේ? එහෙම තමයි පොඩි දන්න මිස්කමියුනිකේෂන්ස් වෙනවා. ඒ වගේ මිස්කමියුනිකේෂන් එකක් වුණා මගේ මෙකාගේ අතරේ. ඒ කියන්නේ අදාළම නැති සීන් එකක්. ඇත්තටම මේ මගේ අඩුපාඩුව. ඒ හින්දා තමයි නැග්ගේ නැත්තේ බෙහෙත් කොන්සර්ට් එක. නැත්තම් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ වෙද්දිත් මායි මේකයි හොඳට කතා කරනවා. ඒ කියන්නේ එදා ඒ ෂෝ එක වෙලාවේ පොඩ්ඩක් අපිට වෙලාව තිබ්බනම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ. ඒක අපි විසඳගත්තා ෂෝ එකෙන් පස්සේ කතා කරලා විසඳගත්තා. ඒක එහෙම දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. පොඩි මිස්කමියුනිකේෂන් එක වෙලාදී. ඉස්සරහට එනවා වැඩ ගොඩක් තියෙනවා. කෙමෙක් එක්ක කරපු ට්‍රැක් තියෙනවා. දාපු නැති ට්‍රැක් තියෙනවා. මේකාගේ ඇල්බම් එකේ ට්‍රැක්ස් තියෙනවා. මේ මම ෆීචරින් කරපුවා. මේකා තාම දැම්මේ නැහැ. එතකොට ඒ ට්‍රැක්ස් ඔක්කොම වැටෙනවා. මේකයි සීන් එක. නෑ මම වෙරළු මල්ලගේ දිනේෂ්ට නෙමෙයි මම ඩිස් කරලා තියෙන්නේ. මම කයිසර්ට තමයි ඩිස් කරලා තියෙන්නේ. ඉතාලි ෂෝ එකක් කරමු අපිට කතා කරන්න. ඔව් මානසික එක්ක ට්‍රැක් එකක් ගිහලා නම් බලමු. මාත් ආසයි ඇත්තට මානසික ට්‍රැක් එක කරන්න මාත් ආසයි.
මොකද මේ මානසික කියන්නේ මම රැප් කරන්නේ නැති කාලේ මම රැප් කරන්න පටන් ගන්න කලින් මම මානසික රැප් පහලා තියෙනවා. ඒ කියන්නේ මේ මානසික සහ කේමැක් ඒ දෙන්න තමයි මගේ টොප් එකේ හිටියේ. මම රැප් කරන කලින් රැප් අහන කාලේ මම රැප් කෙනෙක් නෙමෙයි ඒතකොට රැප් අහන කාලේ ඒ දෙන්න මගේ টොප් එකේ හිටපු ආරිස්ලා දෙන්නේ. ඕකේ හරි මේමයි ටෙක්නික් එකක් මේ දැම්ම කියලා දෙන්නද කියන්නේ. හරි මේමයි සීන් එක. මම මේ තව මම පැහැදිලි කරලා මම ඊට පස්සේ මේ කියන්නේ පස්සේ කියලා දෙන්න මම දැනට සරලව කියලා දෙන්නම් මම කොහොමද ලියන්නේ කියලා. හරිද? හරි මේමයි. මුලින්ම රැප් එකක් මම මේ කියන්නේ මගේ විදිය. ඒ හින්දා කවුරු හරි මේක මම කිව්වට පස්සේ නිකන් පොතක් අරන් ඇවිල්ලා හරි නැත්තම් මේ මොනවා හරි අරන් ඇවිල්ලා ඕක වැරදි අරක එම මේ ඕක නෙමේ හරි එක එහෙම කියලා කියන්න එපා. මොකද මම මේ කියන්නේ මගේ විදිය. මම හදාගෙන තියෙනනේ රැප් කියලා කියන්නේ මෙන්න මේකයි කියලා මම හදාගෙන තියෙන විදිහට මම මේ ඔයාලට කියන්න දන්නේ. හරිද? මගේ විදියට රැප් කියලා කියන්නේ rhymes and poetry. එතකොට මගේ විදිහට රැප් කියන එක ඇතුලේ rhymes තමයි main. හරිද? එතකොට rhyme එකක් කියලා කියන්නේ දැන් අපි එලිසමය ගලපනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මම මෙහෙම ගන්නවා. ගොඩක් වෙලාවට දැන් අපිට ඕක ගැන අයිඩියා එකක් තියෙන කවි වලින් නේ. අපිට උගන්වන්නේ ඉස්කෝලේදී කවිත් එක්කනේ. කවි වල එලිසමයනේ උගන්වන්නේ. එතකොට දැන් මෙහෙම ගමුකෝ. අපි ගමු මෙහෙම. ලංකාවේ හරි කවියක් තියෙනවා. මේක මම හිතන්නේ ගොඩක් කට්ටිය අහලා තියෙන දේ. පිනවන දුටුදන සෑම ගංග ළඟ පිහිටි කදීම. එතකොට ඒක ඒ පේලි දෙකක්. පිනවන දුටුදන සෑම ගංග ළඟ පිහිටි කදීම කියන්නේ පේලි දෙකක්. එතකොට ඒ පළවෙනි පේලි අන්තිම වචනේ තියෙනව නේද? පිනවන දුටුදන සෑම. සෑම කියලා කිව්වම දෙවෙනි පේලි තියෙන්නේ ගංග ළඟ පිහිටි කදීම. එතකොට මේ ලංකාවේ ක්‍රමයට රයිම් කරන්නේ අන්තිම අකුර. ලංකාවේ ක්‍රමයට රයිම් කරන්නේ අන්තිම අකුර. ඒ කියන්නේ මයන්න. සෑම කදීම. හරිද? එතකොට ඒක වැලිඩ්. ඒක වැලිඩ් නෑ. නැත්තේ නෑ. ඒක එලිසමේ නෙමෙයි. ඒකත් එලිසමේ තමයි. හැබැයි ඉන්ටර්නැෂනලි ගත්තම එතනදී ගොඩක් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙන්නේ. මේ ලකුණු 100 දෙන්න පුළුවන්. ඒ අන්තිම අකුරත් එක්ක මුළු වචනෙත් සද්දෙත් රයිම් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් පිනවන දුටුදන සෑම නම් ඊළඟට එන්න ඕනේ ගඟ ළඟ පිහිටි කදීම වගේ එකක් නෙමෙයි. පිනවන දුටුදන සෑම සුන්දර ස්ත්‍රියන් නෑම වගේ. හරිද? නැත්නම් ගඟ ළඟ ස්ත්‍රියන් නෑම. පිනවන දුටුදන සෑම ගඟ ළඟ ස්ත්‍රියන් නෑම කියලා ගත්තොත් එහෙම අන්න මේ රැප් වලට CNC ගන්න පුළුවන් රයිම් එකක්. සෑම එකට කදීම නෙමෙයි නෑම. ඔයාලට තේරෙනවද? කෑම, නෑම, බෑම ඒ වගේ. එතකොට දැන් මේ ඉන්ටර්නැෂනල් කැලේදී ඒ මයන්න අදාළත් නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ගොඩක් රැපර්ස්ලා කරන. ඒ කියන්නේ ඉන්ටර්නැෂනලි සාමාන්‍ය කියන්නේ මේක තමයි සීන් එක. මේක තමයි මෙහෙම තමයි වෙන්නේ. මෙහෙම තමයි රයිම් වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඉංග්‍රීසි වලින් ගත්තොත් මේ ලේසි මං හිතන්නේ. කැට් කියන එකට රයිම් වෙනවා black gap. එතකොට කැට් කියලා කිව්වම CAT, black කියලා කිව්වම ඉවර වෙන්නේ K වලින්නේ. gap කියලා ඉවර වෙන්නේ P වලින්නේ. එතකොට අන්තිම අකුරු සමාන නැහැනේ. ඒ වුණාට සද්දේ සමානයි. cat, black, gap, bat, sat, rat,
රැප් ඒ වගේ කැප්. එතකොට දැක අන්තිම අකුර ප්‍රශ්නයක් නෙමෙයි අතරෝ. එතකොට දැන් අපි ඔතන හිර වෙලා තියෙන දැන් තමයි අපි අර අන්තිම අකුරක් අල්ලන් ඉන්න. මොකද අපිට එලිසමේ කියලා දීලා තියෙන්නේ අපේ කවිවල එලිසමේදී අන්තිම අකුර අදාළයි. ඇත්තටම රැප් වල එලිසමේ ගලපන්න ඒ අන්තිම අකුර අදාළ නැහැ. හරිද? අන්තිම අකුර අයින් කරන්න. එතකොට පිනවන දුටුදන සෑම කියලා ගත්තාම ඒකට ගගලඟ ස්ත්‍රියන් නෑම ඒකට හරි නෑම කෑම සෑම නෑමනේ. ඊළඟ එකට අපිට එන්න පුළුවන් දෑල නෑර ඈත ඒ වගේ තේරෙනවද? ඒ කියන්නේ එතකොට ඒ වගේ පුළුවන් අපිට තව පුළුවන් තව පොඩක් අපිට නිර්මාණශීලී වෙලා පුළුවන් දැන් නෑම සෑම එකට පෑල පෑල අපිට අන්තිම වචනේ සද්දේ තමයි අදාළ. එතන අන්නේ ලොක් එක කඩාගත්තාම ඉන්නේ. එතන මං කියන්නේ දැන් අර සෑම එකට නෑම කෑම වගේ මයන්නම් විවරණ එකක් තියෙනවා නම් සුපිරි 100ට වඩා. හැබැයි ඒ දැන් සෑම එකට නෑම කෑම වගේ එකකට ඈත ඈත දෑල වගේ රයිම් කරා කියලා ලකුණු අඩු වෙන්නේ ඈත් 100යි. හරි අන්න එහෙම ලියන්න. ඇතිනේ ටෙක්නික් එකක්. අද ඇතිනේ මං හිතන්නේ මේ මේන් අවශ්‍යම ටෙක්නික් එකක් කියලා දුන්නා. අපි හෙට හම්බෙලා කතා කරමු. මම ලියන විදිය වලට පෙන්නන්න. හරි මං හිතුවා දැන් ඇතිනේ තව දික් කරන්න ඕනේ ඇති මේ. මම ඔයාලට ඩිස්ක් ගැන පැහැදිලි කරලා දුන්නා. කවුරුරි ඔයාලගේ වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් මේක වර්ධිලා වටහා ගත්ත එයාලට මේක පෙන්වන්න. මෙන්න මේක තමයි සීන් එක. මේක පටල ගන්න එපා. මේක මේ වෛරය මෙතන මේ වලියන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ වගේ වෛරයක් තියෙනවා නම් අපි ඒක බේරගන්නේ එළියේදී පාරේදී. හැබැයි මේ සෙල්ලම ඇතුළේදී ගේම් එක ඇතුළේදී අපි ඒ වෛරය පිරිමා ගන්න නැහැ. මේ සෙල්ලම ඇතුළේදී කරන්නේ අපි සෙල්ලම. එimhe තරහක් එimhe ඊට වඩා තරහක් තියෙනවා නම් අපි එළියේදී ඒක විසඳ ගන්නවා. අයින්ද බය වෙන්න එපා. මේ රැප් ගේම් එක කියන්නේ රැප් ගේම් එක. සහ මේ කුඩ්ඩා සින්දුවේ ක්ලීන් වර්ෂන් එකක් මම ඔයාලට දාන්නම් මගේ channel එකෙන් අද රැට හෝ හෙට. එතකොට ඔයාලට සද්දෙන් අහන්න පුළුවන්. හරි. එහෙනම් ජය වේවා.